අයිබෝවන් අරයෝ අද යෝග තුලින් අපි හමු වෙන්නේ විඤ්ඤාස යෝගයක් කරන්න. මේක සූර්ය නමස්කාරය වගේ එක දිගට කරන අභ්‍යාසයක්. ඒක හුස්ම ගැනීමේ ක්‍රමයක් අනුගමනය කරමින් ඒක කරගෙන යාම තමයි තියෙන්නේ. ඒක එක දිගට කරනවා. අධික තරපාරුව, උරේ සංදීන් වල ක්‍රියාකාරීත්වය, පොල් සංදී ක්‍රියාකාරීත්වය, ධනිස් සංදීන් වල ක්‍රියාකාරීත්වය යහපත් කරන පොද අභ්‍යාසයක් තමයි විඤ්ඤාස යෝග. ඒකේ සරල එකක් කරන්නේ එකක් බලමු කරන විදිහ. පදාසනේ ඉන්නවා. නමස්කාර මුද්‍රාවට එනවා. ඒකම උත්පත්තික ආසනය. අධික පළවෙන් කියනවා. ජම්කල අදෝමුඛ ස්වානාසන. ඒකම ඌර්ධමුඛ ස්වානාසන. ඒකම අදෝමුඛ ස්වානාසන. මංකප්ප ඉස්සරහ කරා. පාර්ශව කොණාසන. පාර්ශව කොණාසන. ඒකම වීරභද්‍රාසන. වීරභද්‍රාසන. ඒකම පාර්ශව පරිවෘත කොණාසන. පාර්ශව පරිවෘත කොණාසන. ඒකම අදෝමුඛ ස්වානාසන. ඌර්ධමුඛ ස්වානාසන. අදෝමුඛ ස්වානාසන. දකුණු කකුල ඉස්සරහට ගෙනාට පාර්ශව කොණාසන. පාර්ශව කොණාසන. වීරභද්‍රාසන. 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 එතනින් පාර්ශව පරිවෘත කොණාසන. පාර්ශව පරිවෘත කොණාසන. අදෝමුඛ ස්වානාසන. ඌර්ධමුඛ ස්වානාසන. අදෝමුඛ ස්වානාසන. එතනින් තාම කරලා වල්කුටික ආසන. වල්කුටික ආසන. නමස්කාර ආසන. නමස්කාර ආසන. වල්කුටික ආසන. අදින පළවෙනි කියන ජම්ප් කරලා අදෝමුඛ ස්වානාසන. ඌර්ධමුඛ ස්වානාසන. අදෝමුඛ ස්වානාසන. පාර්ශව කොණාසන. පාර්ශව කොණාසන. වීරභද්‍රාසන. වීරභද්‍රාසන. පාර්ශව පරිවෘත කොණාසන. පාර්ශව අදෝමුඛ ස්වානාසන. ඌර්ධමුඛ ස්වානාසන. අදෝමුඛ ස්වානාසන. පාර්ශව කොණාසන. වීරභද්‍රාසන. පාර්ශව පරිවෘත කොණාසන. පාර්ශව පරිවෘත කොණාසන. අදෝමුඛ ස්වානාසන. ඌර්ධමුඛ ස්වානාසන. අදෝමුඛ ස්වානාසන. යම් වල්කුටික ආසන. නමස්කාර ආසන. ඒ වගේ වාර 10ක් 15ක් කිරීම තුළින් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ආයුබෝවන්.